මිනිසුන් වාසය කළ යුගයක බිම් මතු පිට අඳුරු වනාන්තර අතුරින් දරුණු සතුන්ගේ සේයාවන් පැතිරුණා. නියමිත වෘකයෙකු නොව ලේබමුණු සත්වයෙකු ඒ අතර ජීවත් වුණා. ඔහු නමින් ඩය වෘකයා. ඔහුගේ දත් වදපැණු සිවුරක් වැනි. ඔහුගේ ඇස් රාත්‍රියේ තද අඳුරට ගිනිදළුවෙන් දීප්තිමත් විය. අන්තුරු කඳු කරවල රජකම ඔහු සතු විය. ජනප්‍රවාදවලට අනුව මනුෂ්‍යයාගේ මුල්ම සටන්කරුව මෙම මුර්ගයාගේ හඬ ඇසූ පමණින් බිය වැළඳගත්. අයිසුගය තුළ උතුරු ඇමරිකාවේ වනාන්තර හුදකලා සිසිලෙන් විහිදී තිබූ කාලයේ ඩය වෘකයෝ විශිෂ්ට දඩයම්කරුවන් වශයෙන් ජීවත් වුණා. ඔවුන් ශක්තිමත් වූයේ එකමුතුවයි. යුගයේ මාරුවත් සමග ඔවුන්ගේ කාලයටම ශාපයක් වුණු දැවීගිය උණුසුම් ලෝකයක් මෙම දරුණු වෘකයන්ට උදා වුණා. බිමයට රහසක්ව පැවති ඩය වෘකයා 21 වෙනි සතවර්ෂය වන විට නැවතත් අපි අතරම ජීවමානව සිටී. මෙය ජනප්‍රවාදයක් නෙවෙයි. මෙය අපගේම වැළුණු අතීතයයි. අපි අද නැවත ජීවත් කරන්නෙමු.